ඔයාගේ මූණේ කුරුලා එනවද? මූණේ රෝම ගොඩක් වැවෙනවද? පීරියඩ් හරියට වෙන්නේ නැද්ද? අද මම ඔයාලට කියන්න යන්නේ ගොඩක් කාන්තාවන්ට තියෙන ඒ වගේම හරියට කවුරුත් නොදන්න ප්‍රශ්නයක් ගැන. ඒ තමයි PCOS. එහෙම නැත්නම් polycystic ovarian syndrome. මේකදි වෙන්නේ ඩිම්බකෝෂවලින් ශ්‍රාවය කරන හෝමෝන වල බැලන්ස් එක පොඩ්ඩක් අවුල් යන එක. ඇත්තටම මොකක්ද මේ PCOS කියන්නේ? PCOS කියන්නේ ඩිම්බකෝෂ වලින් ඇන්ඩ්‍රොජන් කියන පිරිමි හෝමෝන වැඩිපුර හැදෙන එක. එතකොට ප්‍රජනක හෝමෝන වල බැලන්ස් එක ටිකක් අවුල් යනවා. එතකොට ඩිම්බ හරියට මෝරන්නේ නැහැ, ඩිම්බ හරියට නිදහස් වෙන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට ඩිම්බකෝෂ වල පොඩි පොඩි වතුර බිබිලි. එහෙම නැත්නම් ෆොලිකල් සිස්ට් වගේ ඒවා හැදෙනවා. අන්න ඒ නිසා තමයි මේකට පොලිසිස්ටික් කියන අදහස දෙන්නේ. හැබැයි මේ වතුර බිබිලි නැතුවත් කෙනෙක්ට මේ ලෙඩේ තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ඩිම්බකෝෂවල ඇතින බිබිලි වේදනාවක් නැහැ. නමුත් PCOS කියන්නේ කාන්තා සරුභාවයට ලොකු බලපෑමක් එල්ල කරන්න පුළුවන් ලෙඩක්. ඒ වගේම මේක නිසා වෙන වෙන ලෙඩ හැදෙන්නත් පුළුවන්. ඉතින් මේ PCOS පටන් ගන්න කවද්ද? සාමාන්‍යයෙන් ගෑල් ළමෙක් වැඩි විය පැමිණුණාට පස්සේ ඕනම වෙලාවක මේ polycystic ovarian syndrome එක ඇති වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් අය මේක Tamanට තියෙනවා කියලා දැනගන්නේ අවුරුදු 20 30 ගණන් වල සාමාන්‍යයෙන් භවයකේම හදන්න බලාපොරොත්තු වුණාට පස්සේ. ඉතින් ඔයා තරබාරුයි නම් ඒ වගේම ඔයාගේ පවුලේ අම්මට ඒ වගේ ළඟම ඥාතීන්ට මේ ලෙඩේ තිබ්බනම් ඔයාටත් ඒක ඉන්න තියෙන අවදානම් වැඩි. ඉතින් මේක ඔයාට තියෙනවා කියලා ඔයා දැනගන්නේ කොහොමද? පළවෙනි එක තමයි ඔයාගේ පීරියඩ් හරියට පිළිවෙලට සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර වෙලාවට මාස ගණන් වුණත් පීරියඩ් හැදෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. ඒ වගේම සමහර ලාවට ලේ ගොඩක් යනවා. ඒ වගේම මූණේ අතේ පයේ රෝම ටිකක් වැඩිපුර වැවෙනවා. මේකට අපි කියනවා hirsutism කියලා. ඉතින් මේ තත්ත්වයේ PCOS තියෙන අයගෙන් සාමාන්‍යයෙන් 70%කට වගේ තියෙනවා. ඒ වගේම කුරුලා එනවා. විශේෂයෙන්ම මූණේ පිටේ පපුව වගේ තැන්වල වෙන්දට වඩා වැඩිපුර කුරුලා ටිකක් එන්න පුළුවන්. ඒ වගේම මේ කුරුලා පාලනය කරගන්න ටිකක් අමාරු වෙන්නත් පුළුවන්. ඊළඟට තරබාරුකම. PCOS තියෙන අයගෙන් 40%ක් 80ක් වගේ ප්‍රමාණයකට මේ තරබාරුකම තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ බරවට පාලනය කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම හැමේ කළු පැල්ලම්, ඒ කියන්නේ බෙල්ලේ කිහිලිවල ටිකක් ඒ හරියම කළු වෙලා නිකන් දුර්වර්ණ වෙලා තියෙන්න පුළුවන්. මේකට අපි කියනවා acanthosis nigricans කියලා. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකින් බලනකොට ඩිම්බකෝෂ වල බිබිලි පේන්න පුළුවන්. ඒ වගේම හිස් කෙස් ගැලවෙන්න පුළුවන්, බබාලා හදන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම හොඳට මතක තියාගන්න මේ කිසිම රෝග ලක්ෂණයක් නැතුවත් ඔයාට PCOS තියෙන්න පුළුවන්. ගොඩක් අය මේක Tamanට තියෙනවා කියලා දැනගන්නේ බබාලා හදන්න try කරනකොට, එහෙම නැත්නම් බර වැඩි වෙනකොට. ඒ වගේම සුළු PCOS තත්ත්වයක් තියෙනකොට මේ රෝග ලක්ෂණ එච්චර පේන්නුම් කරන්නේ නැහැ. PCOS ඇති වෙන්න හේතුව මොකද්ද? මේ රෝගී තත්ත්වය ඇති වෙන්න හේතු හරියටම තාම හොයාගෙන නැහැ. නමුත් ජානවල බලපෑමක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම මෙතනත් ඇන්ඩ්‍රොජන් කියන පිරිමි හෝමෝන වැඩිපුර හැදෙන නිසා ඩිම්බ මෝරණ එක, ඩිම්බ නිදහස් වෙන එක හරියට සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඔසත් චක්‍රය අවුල් වෙන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්වා වගේ කුරුලා එනවා, රෝම වැඩිපුර වැවෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඇඟෙන් ඔයාගේ ඉන්සුලින් කියන හෝමෝනෙට ප්‍රතිරෝධයක් ඇති වෙනවා. ඉතින් ඔයා දන්නවනේ ඉන්සුලින් කියන්නේ අපේ ඇඟේ සීනි මට්ටම පාලනය කරන හෝමෝනයක්. ඉතින් මේ හෝමෝනයට ඇඟෙන්ම ප්‍රතිරෝධයක් එනකොට මේ ඇන්ඩ්‍රොජන් කියන හෝමෝන වැඩිපුර හැදෙන්න පුළුවන්. ඒ වගේම මේ PCOS තියෙනකොට ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් ඒ ප්‍රෙග්නන්ට් කාලේ එක එක සංකූලතා ඇති වෙන්න වැඩි අවදානමක් තියෙනවා. විශේෂයෙන්ම නොමේරු දරුපත්, ඒ වගේම ගර්භණී කාලයේ ඇති වෙන අධිරුධිර පීඩනය, දියවැඩියා වගේ දේවල් එන්නත් පුළුවන්. එතකොට මේ PCOS වලට ප්‍රතිකාර මොනවාද? මේක නිට්ටාවටම හොඳ කරන ප්‍රතිකාරයක් තාම නැහැ. නමුත් ඔයාගේ රෝග ලක්ෂණ ඔයාට හොඳට පාලනය කරගන්න පුළුවන්. මේකෙදි අපි උපත් පාලන පෙති නැත්තම් හෝමෝන අඩංගු පෙති බොන්න දෙනවා. ඉතින් මේකෙදි ඔයාගේ පීරියඩ් හරියට පාලනය වෙන්න, ඒ වගේම මූණේ කුරුලා එන එක අඩු කරන්න, රෝම වෙන එක අඩු කරගන්න පුළුවන්. සමහර වෙලාවට මේවා මාස 3ක් 6ක් එහෙම නැත්තම් අවුරුදු ගාණක් වුණත් එක දිගට බොන්න සිද්ධ වෙන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම මෙට්ෆෝමින් කියන්නේ මේ රෝගී තත්ත්වයට දෙන ඉන්සුලින් වලට ඔයාගේ ඇඟින්ම එන ප්‍රතිරෝධය අඩු කරන්න අපි ලබලා දෙන තවත් එක් බෙහෙතක්. ඇන්ඩ්‍රොජන් හෝමෝන මට්ටම අඩු කරන බෙහෙත් වලින් මූණේ කුරුලා හැදෙන එක, රෝම වැවෙන එක අපිට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ බර අඩු කරගන්න එක, ව්‍යායාම කරන එක මගිනොත් මේ තත්ත්වය හොඳට පාලනය කරගන්න ඔයාට පුළුවන්. ඉතින් මේ PCOS තියෙන කාන්තාවක් බබල් හදන්න අවශ්‍ය නම් සමහර වෙලාවට එයාට ඩිම්බ මෝරණ බෙහෙත්, ඒ කියන්නේ ක්ලෝමිෆීන්, ලෙට්‍රසෝල් වගේ බෙහෙත්, ඒ වගේම සමහර ලාවට සැත්කම්, ඒ වගේම IVF වගේ ප්‍රතිකාර ක්‍රම වලට යොමු වෙන්න ඉඩ තියෙනවා. මේ PCOS සදාටම හොඳ කරන්න බෑ. නමුත් මේ රෝග ලක්ෂණ කාලයත් එක්ක අඩු වෙලා යන්න පුළුවන්. ඒ වගේම මේ පීරියඩ් හැදෙන එක නැවතුණාට පස්සේ, ඒ කියන්නේ ආර්තවහරණයෙන් පස්සේ මේ රෝග ලක්ෂණ ටික ටික අඩු වෙලා යනවා. ඒ වගේම මතක තියාගන්න මේ PCOS නිසා දියවැඩියාව, අදුරුදුරු පීඩනය, හෘද රෝග, ගර්භාෂය පිළිකා, ස්ලීප් ඇප්නියා, මානසික පීඩනය වගේ තත්ත්ව ඇති වෙන්න වැඩි අවදානමක් තියෙනවා. ඉතින් මේ PCOS රෝගේ තත්ත්වයත් එක්ක ජීවත් වෙනකොට ඔයාගේ බර අඩුවෙන් තියාගන්න
ව්‍යායාම කරන්න, හොඳ සම්බල ආහාර වේලක් ගන්න එක, හොඳ නිින්ද ඉතාම වැදගත්. ඉතින් ඔයාගේ රෝම වැඩිපුර වැවෙනවා නම් ඔයාට පුළුවන් විවිධ රූපලාවන්‍ය ප්‍රතිකාර වලට යන්න. ඉතින් දැන් කාලේ ඇත්තටම දියුණු ප්‍රතිකාර ක්‍රම තියෙනවා. උදාහරණයක් විදිහට රෝම වැවෙන එක අඩු කරන්න පුළුවන් ලේසර් ප්‍රතිකාර ක්‍රම, ඒ වගේම කුරුලෑ අඩු කරන්න පුළුවන් රූපලාවන්‍ය ප්‍රතිකාර, මේ වගේ ගොඩක් දේවල් දැන් තියෙනවා. මේ PCOS නිසා ඇති වෙන හැමේ දුර්වර්ණ වීම, අවපැහැගැන්වීම නැති කරන අඩු කරන ක්‍රීම් වර්ග තියෙනවා. ඉතින් මේ දේවල් ගැන වැඩිදුර උපදෙස් ඔයාට චර්මරෝග ડોක්ටර් කෙනෙක් හම්බෙලා ලබා ගන්න පුළුවන්. පොලිසිස්ටික් ඕවරින් සින්ඩ්‍රෝම් කියන්නේ ගොඩක් කාන්තාවන් තියෙන ප්‍රශ්නයක්. ඒත් බය වෙන්න එපා. මේ තත්ත්වය හොඳට පාලනය කරගත්තොත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඔයාට පුළුවන්. ඒ වගේම මේ ප්‍රශ්නෙන් පීඩා විඳින, බබලා හදන්න ආසාවෙන් ඉන්න, නමුත් ඒ දේවල් පරක්කු වෙලා තියෙන ඕගොල්ලන්ගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා.